හරි නැති වෙන්න හරි ලියන්න පරපුරක් ඉස්සරහට ඉන්නවා. මම විශ්වාස කරන්නේ ඒකයි. අපිට කවි ගැන ඉගෙන ගන්න පුළුවන්. ඉගෙන ගන්න ඕන තරම් අවකාශයන් තියෙනවා. හැබැයි ඔයා පටන් ගන්නෙ නැති තාක්කල් ඔයාට කවියෙක් වෙන්නවත් ඔයා සමහර වෙලාවට ලියන නැති තම නෝට් පෑඩ් එකේ ලියනදී පොත්වල ලියන නැති වගේ සමහර ඉස්සර අපි මේ බස් ටිකට් එකෙත් කවි ලියනවා. එතකොට මේකට මේ අවස්ථාවක් හම්බ වෙන්න ඔයා ඒක අනිත් අයට පෙන්නන්න ඕනේ, කතා කරන්න ඕනේ. ගොඩක් කට්ටිය බයයි. මොකද දැන් තියෙන විවේචනත් එක්ක මෙතන අර ඉස්සෙල්ලා කතා කරද්දී කිව්වා මේ කවියේ ගුණාත්මකභාවය නැති වෙලා යනවා කියලා. ඔක ගොඩක් දැන් කතා කරනවා. දැන් කවිය කෝ එච්චරයි මම මොකෙන් මහන්නේ කවිය කියන එක කෝ කවියේ ගුණාත්මකභාවය ගැන ගොඩක් කට්ටිය කතා කරනවා. කවි නෙමෙයි ලියවෙන්නේ කියලා කියනවා. මේවා කවි නෙමෙයි කියනවා සමහර කට්ටිය කියනවා. කවි කියනවා ඔය හැම දෙයක් කියනකොට ගොඩක් කට්ටිය කතා වෙනවා. හැබැයි මේ අපි කොහොමද මේ කවියේ ගුණාත්මකභාවය රැකගන්නේ සහ මේ අලුත් පරම්පරාව කවියත් එක්ක ඉස්සරහට අරගෙන යන්නේ කොහොමද කියන වගකීම කවුරුත් ගන්න නැහැ. කවුරුත් මේ ගැන කතා කරන්නේ නැහැ. හැමෝම අලුත් පරම්පරාව කවි ලියනකොට ඒවට පනිනවා. මේවා කවි නෙවෙයි කියනවා. මම අර සමීර දෙතන කියන්නේ කවුරු හරි මොනවා හරි ලියනවා නම් මම කවදද. මම කතෝරියත් එක්ක ලංකාවේ බොහෝමයක් කතෝරුත් එක්ක මම වැඩ කරනවා. ඒ වගේම කතෝරියත් එක්ක නවපරපුරේ අයත් එක්ක වැඩ කරනවා. මම හැම වෙලේම කියන්නේ කවුරු හරි අර මොනේ කියෝද කවුරු හරි මොනවා හරි ලියනවා නම් ඒක හොඳයි. දැන් මේ සමාජය ඇතුලේ ගොඩක් කට්ටිය අර තමන්ගේ මේක ඇතුලේ කියනවා ડિප්‍රෙෂන් හැදිට දෙන්නේ කියලා මේ තියෙන්නේ කියලා. ඒ වගේම අනුතර මේ කවිය කියන්නේ මොකක්ද කියන්නේ? හැම මිනිස්සෙක්ම කවියෙක්. ඒක තමන්ගේ ප්‍රකාශන මාධ්‍ය මොකක්ද කියලා හිතා ගන්න බැරි. හැමෝටම තමන්ගේ ඇතුලේ ප්‍රකාශනයක් තියෙනවා. සමීර වගේ අය ඇතුලේ හරි ලස්සන වචන තියෙනවා. ඕනේ සමහර ඔවුන් ලියනවා කවිය විදිහට. අර එක එක මාධ්‍යයන් හරහා මේ කවිය තමයි එළියට දාන්නේ. ඒක හරි ලස්සන මාධ්‍ය. එතකොට මේ පොත ගැන මේකේ කවි ගැන මට කියන්න විදියක් නෑ. මම මේක කියුවේ නැති හින්දා මම සමීර සුවපතන සහ මෙතන ගොඩක් ඉන්නේ නව පරපුරේ ජෙන් සී කියන්නේ. මම කියන්නේ ඔයාලගේ ඇතුලේ කවි ඉන්නවා සහ ගොඩක් කට්ටිය ලියද්දි කියන දෙයක් තියෙනවා. දැන් මේ කවි ලියන්නේ මේ කවි දැන් ඉන්න පරම්පරාවේ මේ ගුණාත්මකභාවය ගැන හැඟීමක් නැහැ කියලා. කවිය ගුණාත්මක වෙන්න හරි නැති වෙන්න හරි ලියන්න පරපුරක් ඉස්සරහට ඉන්නවා. මම විශ්වාස කරන්නේ ඒකයි. අපිට කවි ගැන ඉගෙන ගන්න පුළුවන්. ඉගෙන ගන්න ඕන තරම් අවකාශයන් තියෙනවා. හැබැයි ඔයා පටන් ගන්නෙ නැති තාක්කල් ඔයාට කවියෙක් වෙන්නවත් ඔයා සමහර වෙලාවට ලියන නැති නෝට් පෑඩ් එකේ ලියන පොත්වල ලියන නැති වගේ සමහර ඉස්සර අපි මේ බස් ටිකට් එකේ කවි ලියනවා. එතකොට මේකට මේ අවස්ථාවක් හම්බ වෙන්නේ ඔයාලේ අනිත් අයට පෙන්නන්න ඕන, කතා කරන්න ඕන. ගොඩක් කට්ටිය බයයි. මොකද දැන් තියෙන විවේචනත් එක්ක ගුණාත්මකභාවයට ලෝක කතාවක් තියෙනවා. මේ කවියට ගොඩක් දේවල් සිද්ධ වෙනවා. මේ නව පරපුරේ අය එක එක මේ කවි නෙවෙයි කියන්නේ, නිසදැස් ලියන්නේ, මේවට මොනවාද මේවට කවි කියන්න පුළුවන්. මේවා නිකන් පේන ටිකක් විතරයි නේද? ලියන්නේ. ඊට පස්සේ ලියන ගමන් ඉගෙන ගන්න. මේ වගේ දවසක මේ වගේ සමීර වගේ සමීර නව පරපුරේ කෙනෙක් සමීර වගේ කෙනෙක් වෙන්න ඔයාලගේ සර් වගේ කෙනෙක් වෙන්න ඕන නම් කියලාගේ හැබැයි නොලියයි වුණා. ලියන්න සමහරවිට අපි මේ පරම්පරාවේ ඉන්න අය ගොඩක් කට්ටිය වැඩිපුරම ડિප්‍රෙෂන් කියන එක දෙන්නේ අපේ පරම්පරාවේ ඇතුලේ දැන් අපේ පොඩි පරම්පරාව කියන්නේ ජෙන් සී ළඟ අපි කොච්චර කිව්වත් මොකද ඒක නැති කරගන්න තමන්ගේ හිතේ තියෙන පීඩනය එළියට දාන්න හොඳම මාධ්‍යයක් තමයි කවිය කියලා කියන්නේ. ඒක කවියක්ද නැද්ද කියලා හිතන්න යන්න එපා. ඔයාලා ගලපන්න ලියන්න කියලා මම ආරාධනා කරනවා. ඉතින් මගේ මාධ්‍යම මම පස්සේ මේ ගැන කතා කරන්න නේද? මොකද පොත දැන් අපිට අවුරුද්දක් මට කතා කරන්න විදියක් නැහැ. ඉතින් බොහොමත් මිස් වෙනවා.